පුතේ බලා ගන්න අපි කතා කරන්නේ 30 වෙනි වීඩියෝ එක. මේ 30 වෙනි වීඩියෝ එකේ විජීය භාග සුළු කිරීම, විජීය භාග එකතු කිරීම, විජීය භාග අඩු කිරීම. අතන මේ භාග ගානක් තියෙන දරුවෝ මේක හොඳට බලන්න. මේ තියෙන භාගෙට මේ භාග එකතු කරන්න තියෙන්නේ. ඔයා ඉගෙනගෙන තියෙනවා භාග දෙකක් එකතු කරද්දී, භාග දෙකක් අඩු කරද්දී අනිවාර්යයෙන්ම හරය සමාන වෙන්න ඕනේ. එතකොට මේකෙදි බලන්න මේ භාගය කියන්නේ පුතා මේ හරය 3x වෙනවා, මෙයාගේ හරය 3x වෙනවා. එතකොට මේක මේ දෙන්නගේ හරයන් දෙක සමාන නැති නිසා මේ භාග දෙක එකතු කරන්න බෑ මේ විදියට. එහෙනම් අපි කරන්න ඕනේ මොකද්ද? හරයන් දෙක සමාන කරගන්න ඕනේ. මේ දෙන්නගේ කුඩා පොදු ගුණාකාරය හොයාගන්න ඕනේ. දැන් කුඩා පොදු ගුණාකාරය හොයාගන්න විදිහ අපි පෙර වීඩියෝ එකේ කතා කරා. ඒ නිසා මේකේ බලන්න පුතා අපි මේ දෙන්න පැත්තකට ගන්න. x සමානයි 3x සමානයි කුඩා පොදු ගුණාකාරය සමානයි. අපි ඒක හදාගමු මෙතන. මෙතන තියෙන x බල එකයි. මම මේකේ වැඩි විස්තර කරන්නේ නැහැ හදන විදිය. පැහැදිලිද? ඉස්සල්ලාගේ අපි කතා කරපු නිසා මෙයාගේ අපි ලියනවා 3 පළවෙනි බලයක් x ගේ පළවෙනි බලයක්. එතකොට මේ 3 බලවල ලොකුම කෙනා 3 බල එකයි, x බලවල ලොකුම කෙනා x බල එකයි. 3 බලයක x බලයකින් ගුණ වෙනකොට 3යි x බල එකයි කියලා එනවා. එහෙනම් මේ දෙන්නගේ පොදු හරය විදියට අපිට ගන්න වෙන්නේ 3x කියන කෙනා. මෙයා වෙනුවටත් 3x, මෙයා වෙනුවටත් 3x. හොඳට බලන්න. 3x කියලා කියන්නේ දෙන්නගේ පොදු හරය. දෙන්නටම පොදු විච්ච හරය. මේ 3x ගේ වෙනසක් නැත්තම් උඩ තියෙන එකේ වෙනසක් වෙන්නෙත් නෑනේ. හැබැයි මෙතන තියෙන x කියන කෙනා 3x බවට පත් වෙන්නේ 3න් ගුණ වෙලා. හරය 3න් ගුණ වුණා නම් උඩත් 3න් ගුණ කරනකොට මොකද අපි හදාගන්නේ තුල්්‍ය භාගයක්. එතකොට මෙතන 3 වරක් x 3x වෙනකොට 3 වරක් 3 9 වෙනවා. හරයන් දෙක සමානයි 1 3x එකක් ලියනවා. උඩ 9ට එකක් එකතු කරලා 10යි කියලා ලියනවා. හොඳට බලන්න දරුවෝ මේකේ අවසාන උත්තරය ගත්තට පස්සේ මේ ඉන්න උඩ ඉන්න කෙනයි යට ඉන්න කෙනයි අපිට සුළු කිරීමක් කරන්න පුළුවන් වුණොත් උඩ යට එකම ගානකින් බෙදන්න පුළුවන් වුණොත් හැකිතාක් කුඩා කරලා පිළිතුර ලියන්න පුරුදු වෙන්න ඕනි. මේ ගානට එන්න. මෙයාගේ වාට තියෙනවා 4a හරය, මෙයාගේ හරය 2a. එතකොට මේ දෙන්න ගැලපෙන්නේ නැහැ. එහෙනම් හරයන් දෙක සමාන නැත්නම් මේ භාග දෙක අඩු කරන්න බෑ. ඒ නිසා අපි කරන්නේ හරයන් දෙක සමාන කරගන්න එක. අපි ලියනවා 4a සමානයි 2a සමානයි කුඩා පොදු ගුණාකාරය සමානයි. ඔයා මේ 4 හදාගන්නවා පැත්තකට අරගෙන දෙකෙන් බෙදුණා 2යි, දෙකෙන් බෙදුණා 1යි. 4 ලියනවා 2 දෙවෙනි බලයක්, a ගේ පළවෙනි බලයක්. ඊළඟ මෙතන 2 පළවෙනි බලයක්, a ගේ පළවෙනි බලයක්. ඒතර මේ දෙන්නගෙන් අපිට ගන්න පුළුවන් 2 බලවල ලොකුම කෙනා 2 බල 2යි, a බලවල ලොකුම කෙනා a බල 1යි. 2 බල 2යි කියන්නේ 4යි, 4 a බලකින් 4යි a බල 1යි. එහෙනම් කුඩා පොදු ගුණාකාරය දෙන්නගේ 4යි a කියලා එනවා. 4යි a. මේ බලන්න දෙන්න වෙනුවටම 4යි a කියලා ලියනවා. 4යි a 2යි a දෙන්නගේ පොදු හරය, දෙන්නට පොදු විච්ච හරය විදිහට 4යි a කියලා ගන්න. ඔයාලට පේනවා මේ 4යි a ගේ වෙනසක් වෙලා නැති නිසා 4යි a ගේ උඩ තියෙන 7 වෙනසක් වෙන්න බෑ. හැබැයි මෙතන තියෙන 2යි a 4යි a බවට පත් වෙන්නේ 2කින් ගුණ වෙලා. ඒ නිසා උඩ ඉන්න කෙනාවත් 2කින් ගුණ වෙලා a 2කින් ගුණ වෙනකොට 2 බවට පත් වෙනවා. හරයන් දෙක සමාන 1 4යි එකක් 7න් දෙකක් අඩු වුණාට පස්සේ 5යි කියලා එනවා. නැවත කියන අවසාන උත්තරය ආවට පස්සේ මේ දෙන්නා බෙදන්න පුළුවන් නම් කාගෙන් හරි දෙන්නම එකම ගානකින් බෙදලා හැකිතාක් කුඩා කරලා පිළිතුර තියන්න. මේකට එද්දි මෙයාගේ තියෙන 5යි m, මෙයාගේ 4යි m වර්ග තියෙනවා. දෙන්නගේ අපි පොදු හරයකට යන්න නම් දෙන්නගේ කුඩා පොදු ගුණාකාරය හදාගන්න සිද්ධ වෙනවා. කුඩා පොදු ගුණාකාරය අපි මෙයාව ලියනවා දරුවෝ 5 කියන කෙනා 5 පළවෙනි බලයක්, m ගේ පළවෙනි බලයක්. 4 කියන කෙනා ලියන්න පුළුවන් 2 දෙවෙනි බලයක්, m ගේ දෙවෙනි බලයක්. මම ඒක අර වැඩිපුර විස්තර කරන්නේ නැහැ බෙද බෙදා. මොකද මේ ඔයා පෙර වීඩියෝ එකේදී මේක හරියට බලලා තියෙනවා නම් මේක තේරෙන්න ඕනි. එහෙම බලපු නැද්ද දරුවෙක් කියන ඉස්සලා ඒක බලලා මේක බලන්න. මෙතනදී අපිට මේ කුඩාම ප්‍රථමක සංඛ්‍යාව 2 බල 2යි ඊළඟට 5 බල 1යි යාගේ වැඩිම දර්ශකයේ තියෙන්නේ. එතකොට m බල 1ද m බල 2ද කියදී m බල 2යි. 2 බල 2යි කියන්නේ 4යි. 4 5න් 4 වරක් 5 20යි. 20 m බල 2කින්
20යි m බල 2යි කියලා එනවා. එහෙනම් මේ දෙන්නගේ පොදු හරය ඉන්නේ පුතා 20යි m බල 2යි. 5යි m වෙනුවටත් 20යි m බල 2යි 4යි m වෙනුවටත් 20යි m බල 2යි කියලා අපි ලියනවා. දැන් බලන්න පොඩි වෙනසක් දෙන්නගෙම වෙලා තියෙනවනේ. 5යි m ව 20යි m බල 2 වෙලා. 5 20 වෙන්නේ 4න් ගුණ වෙලා. 5 20 වෙන්නේ 4න් ගුණ වෙලා. m බල 2 වෙන්නේ m ගෙන් ගුණ වුණා. m ගෙන් ගුණ වුණානේ m වරක් m නේ m බල 2 එන්නේ. එතකොට 5 4න් ගුණ වෙලා 20 වෙනවා. m ගෙන් ගුණ වෙලා m බල 2 වෙනවා නම් මෙයාව ගුණ වෙලා තියෙන්නේ පුතා 4යි m ගෙන්. බලන්න 4 වරක් 5 20යි m වරක් m බල 2යි. එහෙනම් ඔයා මෙයාවත් 4යි m ගෙන් ගුණ කරන්න. 3 වරක් 4යි m කියලා කියන්නේ. එතකොට මෙතන එනවා 12යි m කියලා. හොඳට බලන්න. ඊළඟට මෙයාගේ 20යි m බල 2යි. එතකොට 20යි m බල 2යි කියලා කියද්දි 4යි m බල 2 20යි m බල 2 බවට පත් වෙන්නේ. m බල 2 වෙනසක් වෙලා නැහැ. 4 කියන කෙනා විතරක් 5න් ගුණ වෙලා 20 වෙනවා. එහෙනම් මෙයා 5න් ගුණ වෙනවා නම් මෙයාවත් 5න් ගුණ වෙනවා. 5 5 25යි කියලා එනවා. හරයන් දෙක සමානයි. අපි ලියනවා 20යි m බල 2යි. උඩ දෙන්න එකතු කරලා උඩින් ලියනවා 12යි m එකතු කිරීම 25යි. අපිට 12යි m ට 25ක් එකතු කරලා තනි උත්තරයක් විදිහට ලියන්න බෑ. ඒකට හේතුව තමයි පුතා මෙයා m කෙනෙක්. m කෙනෙක් නෙමෙයිනේ මෙයා. සජාතීය නෑ. ඒ නිසා එදෙන ගොඩ ගහන්න බෑ අපිට. ඔච්චරයි පිළිතුර වෙන්නේ. අපි යනවා ඊළඟ කොටසට. එයාගේ 3ix 4ix. එහෙනම් ඒ දෙන්නගේ අපි ඉස්සලම කුඩා පොදු ගුණාකාරය හදන්න ඕන. 3ix සමානයි 4ix සමානයි. කුඩා පොදු ගුණාකාරය සමානයි. මෙයාව ලියනවා 3 පළවෙනි බලයක් x ගේ පළවෙනි බලයක්. 4 ලියනවා 2 දෙවෙනි බලයක් x ගේ පළවෙනි බලයක්. මේ දෙන්නගේ 2 බල 2යි 3 බල 1යි x බල 1යි අපි ගන්නවා. 2 බල 2යි කියන්නේ 4යි 2 දෙපාරක් ගුණ වුණාම 4 3න් ගුණ වුණාම 12යි 12යි x බල 1යි කියලා එනවා කුඩා පොදු ගුණාකාරය. එහෙනම් අපි හොයාගන්නවා මේ 12යි x බල 1යි පුතේ දෙන්නගේ කුඩා පොදු ගුණාකාරය. එහෙනම් 12යි x කියන කෙනා තමයි දෙන්නගේම පොදු හරය බවට පත් වෙන්නේ. මෙයාගේ මේ 3x කියන කෙනා 12x බවට පත් වෙද්දී x වෙනසක් නැහැ. 3 12 වෙනවා 4න් ගුණ වෙලා. 4 වරක් 3x තමයි 12x වෙන්නේ. එහෙනම් මේකත් 4න් ගුණ වුණාම 4 වරක් 7 28යි. මේ 4x කියන කෙනා 12x බවට පත් වෙන්නේ 3න් ගුණ වෙලා. 4x 3න් ගුණ වෙනකොට 12x වෙනවා. එහෙනම් මෙයාවත් 3න් ගුණ වෙනකොට 15යි. හරයන් දෙක සමානයි 1 12x එකක් ලියනවා. 28න් 15ක් අඩු වෙනවා. 8න් 5ක් 3යි 2න් 1ක් 1යි. එහෙනම් 13 යට 12x කියලා එනවා. මේ දෙන්නගේ භාග දෙක අඩු කරාට පස්සේ පිළිතුර 28න් 15ක් අඩු කරාම. අඩු කරන්න බෑ හරයන් සමාන නැතු නිසා අපි හරයන් සමාන කරගෙන අඩු කරනවා 13 යට 12x. උදේ ඊළඟ පස්වෙනි ගාන මේ දෙන්නගේ මේ භාග දෙක එකතු කරන්න කියද්දි වීජීය භාගනේ. එතකොට මෙයාගේ p මෙයාගේ q හරය. එතකොට හරයන් දෙක සමාන නෑනේ. එතකොට පැත්තකට ගන්න. p සමානයි q සමානයි කුඩා පොදු ගුණාකාරය හොයන්න. මොකද සාමාන්‍යයෙන් ඔයාට අර එකපාර හිතා ගන්න බැරි නම් මේක තේරුම් ගන්න ඕක එකකින් තේරෙයි. මෙයාගේ p. එතකොට p බල 1යි. එච්චරයි නින්නේ. මෙයාගේ q බල 1යි. දෙන්නගේ p බලවල ලොකුම කෙනා p බල 1යි. දෙන්නගේ ලොකුම කෙනා q බලවල q බල 1යි. දර්ශකයේ ලොකුම කෙනා. මෙයාගේ නෑනේ q බල. එනකොට මෙයාගේ ඉන්නවනේ එක්කෙනෙක් ඉඩත් ගන්න ඕනේ. එහෙනම් p බල 1 q බල 1කින් ගුණ වෙනකොට p බල 1යි q බල 1යි pq. එහෙනම් දෙන්නගේ පොදු හරය එන්නේ pq. පැහැදිලිද? මෙයාගෙත් pq මෙයාගෙත් pq. එතකොට pq කියන කෙනා පොදු හරය ආවට පස්සේ තමන් තේරුම් ගන්න ඕනේ මෙතන තියෙන p කියන කෙනා q වලින් ගුණ වෙලා නම් pq හැදුනේ උඩ එක්කෙනත් q වලින් ගුණ වෙලා එක්වරක් q 1යි q වෙනවා. q කියන කෙනා p ගෙන් ගුණ වෙලා pq හැදුනා නම් මෙයාවත් p ගෙන් ගුණ වෙලා එක්වරක් p 1යි p වෙනවා. හරයන් දෙක සමානයි 1 pq එකක් ලියනවා. උඩ දෙන්න උඩින් එකතු කරලා ලියනවා q එකතු කිරීම p. q ට p එකතු කරලා උත්තරයක් ගන්න බෑනේ. තේරුණාද? q එකතු කිරීම p කියන්නේ q එකතු කිරීම p ම තමයි. සජාතීය පද නෙමෙයි විජාතීයයිනේ. එතකොට උත්තරේ එන්නේ ওই විදිහට විතරයි. දැන් මේ තුන් දෙනාගේ බලන්න 6 වෙනි ගානේ. ඉස්සලා හදාගන්න 2යි a ගෙයි 1යි a ගෙයි 3යි a ගෙයි කුඩා පොදු ගුණාකාරය. පැත්තක ලියුවා 2යි a 1යි a 3යි a.
කුඩා පොදු ගුණාකාරය. නිවාර සාමාන්‍යයෙන් අපි වරද්ද ගන්න චූටි ගණන් හරියට නිවැරදිව මේ ටික අල්ලගත්තොත් වැඩේ ලොකු ගණන් වලට අපිට හදාගන්න ලේසි වෙනවා. මෙයා දෙකෙන් බෙදලා ගන්න පුතේ. එතකොට දෙකේ පළවෙනි බලයක් A ගේ පළවෙනි බලයක් A කියන කෙනාගේ පළවෙනි බලයක් 3 පළවෙනි බලයක් A ගේ පළවෙනි බලයක් දෙක බලවල දර්ශක ලොකුම කෙනා 2 බල 1යි 3 බලවල දර්ශකයේ ලොකුම කෙනා 3 බල 1යි A බලවල දර්ශකයේ ලොකුම කෙනා A බල 1යි දෙවරක් 3 6යි 6 ගුණ කිරීම A බල 1යි කියන්නේ 6යි A බල 1යි උත්තරේ 6යි එහෙනම් මේ තුන් දෙනාගේම පොදු හරයේ විදියට අපි ගන්න තුන් දෙනාගේ කුඩා පොදු ගුණාකාරය 6යි පැහැදිලිද? එතකොට බලන්න මේකෙදී මෙතන තියෙන 2යි A කියන කෙනා A ගේ වෙනසක් වෙලා නැහනේ. A කීයක්වත් ಗುಣ වෙලා නැහැ. ඒකයි Aම ඇවිල්ලා තියෙන්නේ. හැබැයි 2 3න් ಗುಣ වෙලා තමයි 6 වෙලා තියෙන්නේ. එහෙනම් 3 වරක් 2යි A 6යි A. මෙයාම 3න් ಗುಣ වෙනකොට 9යි. A කියන කෙනා ಗುಣ වෙලා තියෙනවා 6න්. එතකොට 6යි A හැදෙන්නේ. එහෙනම් මෙයාවත් ಗುಣ වෙන්න ඕනේ 6න්. 6 වරක් 2 12යි. මේ 3යි A කියන කෙනාගේ Aට වෙනසක් වෙලා නැහැ. ඒ කාගෙන්වත් ಗುಣ වෙලා නැහැ. 3 විතරක් 2කින් ಗುಣ වෙලා. එහෙනම් 1 2කින් ಗುಣ වෙනකොට 2යි. එතන අපි මෙයා ධන කෙනෙක් මෙයා ධන කෙනෙක් නේ මෙයා ඍණ කෙනෙක් කියලා හිතන්නකෝ. එතන මේ දෙන්න එකතු කරලා ඒ උත්තරෙන් අර අඩු කරමු. එතන මේ දෙන්නගේ පොදු හරය 6යි ධන 9යි ධන 12 එකතු කරනකොට 21යි. එයාගෙන් අඩු වෙන්න ඕනේ 2ට 6යි ඒව. දෙන්නගේ හරයන් දෙක සමාන 1 6ක් 6යි එකක් ලියනවා 21කින් දෙකක් අඩු වෙනකොට 19යි. අවසාන උත්තරේ සුළු කිරීමක් කරන්න බෑ උච්චරයි. දැන් බලන්න 7 වෙනි ප්‍රශ්නේ. අංක 7 හරයන් 3 සමාන නැහැ. අපි පැත්තකට අරගෙන ඉස්සෙල්ලාම හරයන් 3 සමාන කරගන්නවා. 4x සමානයි 3x සමානයි ඊළඟට 2x සමානයි. ඊළඟට කුඩා පොදු ගුණාකාරය සමානයි. මෙයා ලියන්න පුළුවන් 2 දෙවෙනි බලයක් x ගේ පළවෙනි බලයක් 3 පළවෙනි බලයක් x ගේ පළවෙනි බලයක් 2 පළවෙනි බලයක් x ගේ පළවෙනි බලයක්. ඔයා කුඩා පොදු ගුණාකාරය ගන්නකොට මේ 4 ප්‍රථමක සංඛ්‍යාවලින් බෙදලා එහෙම හදන්න. මම අර මේ ගාන අපි හදන්නේ ද්විජීය භාග එකතු කිරීම අඩු කිරීම සම්බන්ධ නිසා මම කූපෝගෝ සෙවීම සම්බන්ධ මේකේ කතා කරන්නේ නැහැ. ඒක අර ඉස්සල්ලා එකේ කතා කරපු නිසා. පැහැදිලිද? ඔයා ඒකේ බලලා ඉවරලා ඒක හරියට අවබෝධ කරගත්තාම මේකෙත් ඒ විදිහටම හදලා පුරුදු වෙලා ගන්න ගාන. ඒ විදිහටම හදන්න. චුට්ටක්වත් වරද්ද ගන්න එපා. මොකද විභාග පේපර් එකේ ලියනකොට මේක හිතෙන් දාන්න යන්න එපා. ඔයා නිවැරදි ක්‍රමයට හදන්න. ඒතර දෙක බලවල ලොකුම කෙනා 2 බල 2යි. 3 බලවල ලොකුම කෙනා 3 බල 1යි. x බලවල ලොකුම කෙනා x බල 1යි. 2 බල 2යි කියන්නේ 2 දෙපාරක් 4යි. 4 3ෙන් ගුණ වෙනකොට 12යි. 12 x බල 1කින් 12යි x බල 1යි. එහෙනම් මෙයාගේ ඉන්නේ 4යි x වෙනුවට 12යි x 3යි x වෙනුවට 12යි x 2යි x වෙනුවට 12යි x ඕමනේ. අපි බලමු මේ ගානේ මෙයාව අපි ගුණ වෙලා තියෙන්නේ කීයෙන්ද? x ගේ වෙනසක් වෙලා නැහනේ. 4 තමයි 12 වෙන්නේ 3න් ගුණ වෙලා. එහෙනම් මෙයාව 3න් ගුණ වෙනකොට 9යි. මෙතන 3යි x 4න් ගුණ වෙලා තමයි 12යි x වෙන්නේ. මේ x ට මොකුත් වෙලා නැහනේ. x වර්ග වෙලා නැහනේ. එහෙනම් x ගුණ වෙලා නැහැ කීයෙන්වත් 3 විතරක් 4න් ගුණ වෙලා. එහෙනම් මෙයාවත් 4න් 4 වරක් 2 8යි. x ට මොකුත් වෙලා නැහැ 2 විතරක් ගුණ වෙලා 12 වෙලා 6න්. එහෙනම් මෙයාවත් ගුණ කරන්න ඕනි 6න්. එතකොට 6 වරක් 4 24යි. දැන් අපිට ඉස්සෙල්ලාම මේ දෙන්න ගොඩ ගහ ගන්නකො අඩු කිරීමක් නේ තියෙන්නේ. ඊට පස්සේ අපි අරයට එකතු කරගමු මේ උත්තරේ. හරයන් දෙක සමානයි 1 12යි x එකක් ලිව්වා. 9න් 8ක් අඩු වුණාම 1යි. එයාට එකතු කරන්න 24 යට 12යි x. හරයන් දෙක සමානයි 1 12යි x එකක් ලියන්න 24ට එකක් එකතු වෙනකොට 25යි. ඔච්චරයි උත්තරේ. අපි යම් මේකේ අවසාන ගාන කතා කරන 8 වෙනි ගාන. එයාගේ කුඩා පොදු ගුණාකාරය m සමානයි 3m සමානයි කුඩා පොදු ගුණාකාරය සමානයි. හරිද? මෙයාගේ m බල 1යි නැත්නම් m ගේ දර්ශක 1යි. මෙයාගේ 3 බල 1යි m බල 1යි. 3 බල 1යි. එයාගේ ලොකුම කෙනා 3 බලගේ m බලවල ලොකුම කෙනා m බල 1යි. එහෙනම් 3 වරක් m 3යි m වෙනවා. එහෙනම් මේ දෙන්නගේ පොදු හරයේ විදියට ගන්න වෙන්නේ අපිට ඒ දෙන්නගේ කුඩා පොදු ගුණාකාරය 3යි m. දැන් බලන්න හදිච්ච විදිය. මෙයාගේ මේ m කියන කෙනාව 3න් ගුණ වෙලා 3යි m වුණා නම් 5 3න් ගුණ වුණාම 15යි. 3යි m ගේ වෙනසක් නැත්තම් n ගේ වෙනසක් නැහැ.
හරයන් දෙක සමාන 1 3යි m එකක් ලියන්න 15ට n එකතු කරද්දී 15 එකතු කිරීමෙන් 15n කියලා එම ලියන්න එපා 15n කියලා ලියන්න නම් 15n ගෙන් ගුණ වෙන්න ඕනේ. එතකොට තමයි 15 වරක්ෙන් 15n වෙන්නේ. 15ට n එකක් එකතු කරාම 15 එකතු කිරීමෙන්ම තමයි සජාතීය පද නෙමෙයිනේ. n පද නෙමෙයිනේ දෙන්න ගොඩ ගන්න. මෙයා n උනාට මෙයා සංඛ්‍යාවක්. සංඛ්‍යාවකට සංඛ්‍යාවක් එකතු කරලා තනි ගොඩකට ගන්න බුණුවන්. nට n කෙනෙක් ගොඩ ගහන්න බුණා. හැබැයි මෙයයි විජාතීය පද නිසා අපිට ලියන්න වෙන්නේ මේ විදියට. අර ඕනනම් මේකට වරහණක් දාගන්න බුණුවන්. 15 ධන n බෙදීම 3යි. පැහැදිලි? අපි ඔන්න කතා කරා 30 වෙනි වීඩියෝ එක. 31කින් හම්බෙමු.